වාසනාවන්ත දවසක් හැම කෙනෙක්ටම. අද වීඩියෝ එකෙන් අපි බලන්නේ 6/6 පෝර්ටල් ඩේ. ඒ කියන්නේ ජූනි මාසේ 6 වෙනිදා යෙදෙන පෝර්ටල් ඩේ දවසේදී ඒ දවසේ තියෙන බලය ආකර්ෂණය ලබා ගන්න අපි මොන වගේ දේවල්ද කරන්න ඕන කියලා. ඉතින් මේ 6/6 කියලා කියන්නේ සිකුරු නියෝජනය කරන දවසක්. ඒ නිසා මේ දවසේදී ආදරය සහ ධනය වර්ධනය කරන අලුත් ආරම්භයක් ලබා දෙන දවසක්. ඉතින් අපි බලමු මේ දවසේදී මොන වගේ දේවල්ද කරන්න ඕන කියලා. මම දේවල් කීපයක්ම කියනවා ඔයාට පහසු දෙයක් කරන්න. පළවෙනි එක තමයි මේ දවසේදී ඔයා රෝස පාට, එහෙම නැත්නම් ලා කොළ පාට, එහෙම නැත්නම් සුදු පාට, නැත්නම් රිදී පාට ඇඳුමක් අඳින්න. ඒකෙන් සිකුරුගේ ශක්තිය ඔයාට ආකර්ෂණය වෙනවා වැඩි. ඊළඟට මේ දවසේ උදේ නැගිට ගමන් ලුණු වතුරෙන් අත් දෙක හොදන්න. මේ විදිහට අත් දෙක හොදන ගමන් ඔයාගේ තියෙන සියලු නරක ශක්තිය නිවත් වෙලා යනවා කියලා හිතලා ලුණු වතුරෙන් අත් දෙක හොදන්න. ඊළඟ ක්‍රමය තමයි mirror affirmation. මේකෙදි ඔයා කරන්න ඕන කණ්ණාඩි ඉස්සරහට ගිහිල්ලා මම මේ කියන දේ ඔයා 6 වතාවක් කියන්න ඕන. ඒක තමයි 6/6 දොරටුව ඇරුණා. මම සෞභාග්‍ය, ආදරය, ධනය බාර ගන්නවා. මගේ ජූනි මාසය 6 ගුණයකින් සාර්ථක වෙනවා. මෙන්න මේක 6 වතාවක් කියන්න ඕන. ඊළඟ ක්‍රමය තමයි ජූනි මාසේ 6 වෙනිදා උදේ 6:06ට ඔයාට පුළුවන් විශේෂ ප්‍රාර්ථනාවක් කරන්න. ඔයාගේ අනාගත බලාපොරොත්තුවක් උදෙසා වන ප්‍රාර්ථනාවක් කරන්න පුළුවන් මේ දවසේදී උදේ 6:06ට. ඒ වගේම මේ දවසේදී හවස 6:06ට රෝස පාට හරි කොළ පාට හරි සුදු පාට හරි ඉටිපන්දමක් පත්තු කරන්න. ඊට පස්සේ සුදු පාට කොළයක් අරගෙන මැයි මාසෙදී ඔයා ස්තුති කරන්න ඕන දේවල් 6ක් ලියන්න. ඊට පස්සේ කොළේ අනිත් පැත්තේ ජූනි මාසෙදී ඔයාට වෙන්න ඕන දේවල් 6ක් ලියන්න ඕන වර්තමාන කාලයෙන්. ඒ කියන්නේ ඔයාට මේ දේවල් ලැබුණා වගේ හිතලා 6ක් ලියන්න ඕන ප්‍රාර්ථනා. ඊට පස්සේ මේ කොළේ නවලා අර ඉටිපන්දමෙන් ඉටි බිඳුවක් අරගෙන මේ කොළේ නවපු තැනට දාලා මේක අලවන්න කොළේ අලවලා ඔයා හිතන්න ඕන ඔයාගේ ප්‍රාර්ථනා ඉෂ්ට වුණා කියලා. එහෙම හිතලා මේ කොළේ ඔයාගේ වඳින තැනක තියන්න. බුදුන් වඳින තැනක උනත් කමන්නේ තියන්න. ඊළඟට තමයි මේ දවසේදී ඊළඟට ඔයාට මේ දවසේදී පුළුවන් නම් 6 දෙනෙකුට මොන හරි අරගෙන දෙන්න. ඒ කියන්නේ නැති බැරි කෙනෙක්ට 6 දෙනෙක්ට මොන හරි අරගෙන දෙන්න. කෑම, මුදල් මේ වගේ ඕන දෙයක් ඔයාට දෙන්න පුළුවන්. ඊළඟට ඔයාට මේ දවසේදී වතුර භාජනයකට රෝස පෙති දාලා තියලා ඒකෙන් ඔයාගේ මූණ හොද ගන්න. මේකෙන් වෙන්නේ සිකුරුගේ ශක්තිය වැඩිවීමක්. ඒකෙදි ලස්සන, ආකර්ෂණීය මුදල් කියන දේ වැඩි වෙනවා මේ දේ කරාම. ඊළඟ එක තමයි ඔයාගේ දකුණු අතේ මහපට ඇඟිල්ලේ කොළ පාට පෑනෙන් අංක 6 ලියලා තියාගන්න. ඒක දවසම තියාගන්න. මොකද මේකෙනුත් සිකුරුගේ ශක්තිය වැඩි වෙනවා. ඒ වගේම ඔයාට මේ දවසේදී 3යි 6යි 9 මෙතඩ් එකක් කරන්න පුළුවන්. මේකෙදි මම වීඩියෝ එකක් කරලා තියෙනවා මේ 3යි 6යි 9 මෙතඩ් එක කරන විදිය. ඔයාට පුළුවන් මගේ channel එකට ගිහිල්ලා ඒකත් බලලා ඒ දේත් මේ දවසේදී කරන්න. ඊළඟට මම කියනවා ඔයාට මේ දවස පුරාම කියන්න පුළුවන් වැදගත් affirmation එකක්. මේක ඔයාට දවස පුරාම ඕන තරම් ප්‍රමාණයක් කියන්න පුළුවන්. ඒක අපි බලමු ඒක මොකක්ද කියලා. 6/6 දිව්‍ය දොරටුව ඇරිලා. මම සෞභාග්‍ය, ආදරය, ධනය, යහපත් සෞඛ්‍ය මගේ ජීවිතයට ආරාධනා කරනවා. මම සූදානම්, මම සුදුසුයි. ස්තුතියි. මෙන්න මේක ඔයාට මේ දවස ඇතුළතදී ඕනම ප්‍රමාණයක් කියන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය ටික තමයි ඔයාට මේ දවසේදී කරන්න තියෙන්නේ. ඊළඟට අපි බලමු මේ දවසේදී කරන්න හොඳ නැති දේවල් මොනවද කියලා. පළවෙනිම දේ තමයි මේ දවසේදී ණය වෙන්න එපා. මේ දවසේදී ඔයා ණය වුණොත් කාට හරි ණයට සල්ලි දුන්නොත් ඔයාගේ ණය වීම 6 ගුණයකින් වැඩි වෙනවා. ඒ නිසා මේ දවසේදී ණය වෙන්න එපා. ඒක හොඳට මතක තියාගන්න. ඊළඟට මේ දවසේදී රණ්ඩු වෙන්න එපා. මේ දවස සිකුරුගේ ශක්තිය ප්‍රබලව තියෙන දවසක් නිසා රණ්ඩු වුණොත් ඔයාගේ ආදරය, සල්ලි මේ දෙකම නැති වෙනවා. ඒ නිසා රණ්ඩු වෙන්න එපා මේ දවසේදී. ඊළඟට
මේ දවසේදී පරණ දේවල් ගැන දුක් වෙවි ඒ පරණ දේවල් මතක් කර කර ඉන්න එපා. මේ 6යි 6 කියලා කියන්නේ පරණ දේවල් අයින් කරලා අලුත් දේවල් පටන් ගන්න අලුත් දේවල් ආරම්භ කරන දවස. ඒ නිසා පරණ දේවල් මතක් කර කර ඒ ගැන දුක් වෙන්න එපා මේ දවසේදී. ඉතින් මේ දේවල් ටිකත් ඔයාලා මතක තියාගන්න. මං හිතනවා අද ඔයාලට කියලා දුන්න දේවල් වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් අද වීඩියෝ එක හොඳයි නම් ලයික් කරලා ෂෙයා කරලා channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. මේ වගේ තවත් වැදගත් වීඩියෝ එකකින් හම්බ වෙමු.